ඒ කියන්නේ මම කියන්නේ ඩිස් එකක් කරනකොට මුලින්ම ඔයාගේ මේන් චෝදනාව ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරි මේමයි මුලින්ම බොහොම ස්තුතියි. ඔයාලා මං එනකම් බලන් හිටියට ටිකක් පරක්කු වුණා. දවල් තමයි ලයිව් වෙන්න හිටියේ. ඉතින් පරක්කු වෙන්න හේතුව මම හිතන්නේ ඔයාලට ගෙස් කරන්න පුළුවන් ඇති. ඒ කියන්නේ විශේෂ මම ලයිව් වෙන්න හිටියේ දවල්. හැබැයි එන්න හිටපු අතරතුරේ පොඩි විශේෂ සිදුවීමක් වුණා. ඉතින් අපි පොඩ්ඩක් ඒ මූවමන්ට් එක පොඩ්ඩක් එන්ජොයි කරා. ඒක විශේෂයින්ද මම හිතනවා ඔයාලා දන්නේ නැති මොකද්ද මේ විශේෂ සිදුවීම කියලා. ලංකාවේ පළවෙනි පාරට හිප් හොප් රැප් සින්දුවක් එක දවසින් 1 million views reach කරනවා. ඉතින් ඒක මුළු රැප් ඉන්ඩස්ට්‍රි එකටම හැම රැපර් කෙනෙක්ටම රැප් පාන හැමෝටම ලොකු වින් එකක්. ඒක මම හිතන්නේ අපි හැමෝගෙම වින් එකක් කියලා මම හිතන්නේ. ඒක මොකද මේ කලින් එහෙම දෙයක් වෙලා නැහැ. මේක දැන් බ්ලාස්ට් වෙලා තින්නේ. හරි. එතකොට මේ මම මේක දිහා දැක්කම මට පොඩ්ඩක් මම තේරුම් ගත්ත දෙයක් තමයි. ඒ කියන්නේ දැන් රැප් අහන්න අලුත් අසන්නන් පිරිසක් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ අලුත් ෆෑන් බේස් එකක් හැදිලා තියෙනවා. මොකද නැත්තම් ඒ විදිහට views යන්නේ නැහැ. ඉතින් එතකොට ඒ අලුත් කට්ටිය අලුතෙන් රැප් අහන්න පටන් ගත්ත කට්ටිය ළඟදී රැප් අහන්න පටන් ගත්ත කට්ටිය අතරෙත් ඉන්නවා සාමාන්‍ය රැප් ගැන දන්න අය ඉන්නවා සහ රැප් ගැන නොදන්න අය ඉන්නවා නේ. එතකොට මම හිතුවා මොකද පොඩි දෝෂාරෝපණ එහෙම එල්ල වුණා පොඩි සමහර තැන්වල. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවබෝධයක් නැති හින්දා මේ මොකද්ද මේ වෙන්නේ කියලා නිකම් මේ කොල්ලෝ දෙන්නෙක් එහෙම මරා ගන්නවා. ඒ කියන්නේ ඒ වගේ අවබෝධයක් ඒ වගේ අයිඩියා එකක් කී කට්ටිය ඉන්නවනේ. ඉතින් මම ඒගොල්ලන්ට පොඩ්ඩක් මේක ගැන මම පැහැදිලි කරන්න හිතුවා. මොකද ඒක හොඳයි කියලා හිතුණා මට. මොකද දැන් යූත් එකේ කට්ටිය දන්නවා මම හිතන්නේ යූත් එකේට නම් මේක තේරුම් ගන්න පුළුවන් මොකද්ද සීන් එක කියලා. හැබැයි මේ පොඩ වැඩිහිටි කට්ටිය සහ දරුවෝත් ඉන්නවා. එතකොට ඉතින් එයාලට වැරදි අදහසක් යන්න පුළුවන් මේ මොකද්ද මේ වෙන්නේ කියලා. මම හිතුවා ඉතින් ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ හින්දා ඒක තමයි මගේ පර්පස් එක මේක කරන එකේ. එතකොට මම මුලින්ම කතා කරමු මොනවද ඩිස් කියන්නේ. හරිද? ඩිස් රැප් එකක් කියලා කියන්නේ දැන් ඇහුව ගමන් කවුරු හරි කියේ මේ කුණාරෙන් බැන ගන්නවා එහෙම කියලා. හරිද? පළවෙනි දේ තමයි ඩිස් කියලා කියන්නේ මේ ඩිස් කියලා කියන්නේ මේ රැප් කියන සම්පූර්ණ එකේ ඇතුලේ තියෙන පොඩි කැටගරි එකක් විතරයි ඩිස් රැප් කියලා කියන්නේ. ඒ හින්දා පළවෙනි දේ තමයි මම ඔයාලගෙන් ඉල්ලනවා ඩිස් රැප් වලින් රැප් කියන ඉන්ඩස්ට්‍රි එක මනින්න එපා. හරිද? එතකොට ඩිස් රැප් එකක් කියලා කියන්නේ මොකද්ද? හරි මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා දැන් මිනිස්සුත් එක්ක වැඩ කරද්දී ඕන තැනක පොඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවනේ. ඒ කියන්නේ හැමෝම හරි සාමෙන්ම ඉන්න එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙන්න පුළුවන් වැඩ කරද්දී ඒකට. හරිද? එතකොට ඒ වගේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණාම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කොල්ලෝ පිරිමි පොඩ්ඩක් ඒගොල්ලෝ උපතින්ම පොඩ්ඩක් අර ප්‍රචණ්ඩත්වය තියෙනවනේ ඇගේ නේ. එතකොට ඒ හින්දා ඒ ගැටලුකාරී තත්ත්වය ඒ ගැටලුව විසඳ ගන්න නීතිමය පියවරක් ගන්නෙත් නැතුව නීතියට පිටින් ගිහිල්ලා පියවරක් ගන්නෙත් නැතුව ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් මාධ්‍යයක් තමයි මේ ඩිස් රැප් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒ ගැටලුව විසඳ ගන්න අපි නීතිමය විදිහට කටයුතු කරන්නෙත් නැහැ සහ නීතියට පිටින් කටයුතු කරන්නෙත් නැහැ. මේ සෙල්ලම ඇතුලේ රැප් ගේම් එක ඇතුලේ වචන වලින් මේක විසඳ ගන්නවා. එතකොට ඒ කියන්නේ පළවෙනි දේ තමයි මේ වෛරය කියන එක මේක ඇතුලේ තියෙන්න බෑ. ඒ කියන්නේ ඩිස් රැප් එකක් තියෙන්නේ මේ වෛරය පිරිමහ ගන්න නෙමෙයි. ඇත්තටම. ඒ කියන්නේ ඩිස් රැප් එකක් තියෙන්නේ ඔයාලට මොකක් හරි කාත් එක්ක හරි මොකක් හරි. ඒ කියන්නේ එහෙම තියෙනවා නම් ඒක මේ බැලලා ඒක පිරිමහ ගැනීම ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? ඒක කරන්න පුළුවන් පාරදී. ඔයාලට වෛරය පිරිමහ ඒ කියන්නේ මේ රැප් කලාව ඇතුළට මේ ගේම් එක ඇතුළට වෛරය ගේන්නේ නැහැ. වෛරය පිරිමහ ගන්න පාරදී. ගේම් එක ඇතුළට ගේන්නේ කම්පිටිෂන් එක. හරිද? එතකොට ඒ ඩිස් රැප් එකේ තියෙන්න ඕන යම් දේවල් ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ ඩිස් රැප් එක වර්ගයක් තියෙනවා. හරිද? එතකොට ඩිස් රැප් වර්ග තියෙනවා ඩිරෙක්ට් ඩිස් තියෙනවා. එතකොට ඒ ඩිරෙක්ට් ඩිස් එක රිප්ලයි ඩිස් එකක් තියෙනවා. සබ්ලිමිනල් ඩිස් තියෙනවා. එතකොට ඒ වගේ ක්‍රූ එකකින් ක්‍රූ එකකට ගහන්න පුළුවන් ඩිස් තියෙනවා. ඒ කියන්නේ ඒ තියෙන ප්‍රශ්නේ ප්‍රජාවක් ඉස්සරහට ගෙනල්ලා ලිරිකල් කම්බැට් එකක් කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ වචන කඩුවක් විදිහට පාවිච්චි කරලා බැටල් එකක් යුද්ධයක්. ඒක තමයි මෙතන වෙන්නේ. හරිද? එතකොට මම හිතුවා දැන් මේ බ්ලාස්ට් එක වෙන්න හේතුව මේ බ්ලාස්ට් එක වෙන්න හේතු වෙච්ච රැප් දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ Zeni මට කරපු ඩිරෙක්ට් ඩිස් එකයි සහ මම Zeniට කරපු රිප්ලයි ඩිස් එක.
හරිද? එතකොට මුලින් ඉඳන් එන්න කතාව පටන් ගත්තේ මෙහෙමයි. මම කයිරොත් එක්ක කරපු ටොක්සික් ට්‍රැක් එකේ සෙනීට සෙනීගේ නේම් කෝල් කරනවා. මම දන්නවා සැනී නම් කළ හැංගියේ කලඩිස් කියලා මම ඒ වගේ බාරයක් ගන්නවා. ඒක මම බාරයක් ගන්න හේතුව ඇත්තරම දැන් ටික කාලයකට කලින් මම හිතනවා ඔයගොල්ලෝ තාලා ඇති කියලා සෙනී ඉන්සේන්ගේ සහ ස්පින් ස්පීටර්ගේ පොඩි කතා බහක් තියෙන වොයිස් රෙකෝඩ් එකක් ලීක් වුණා. ඉතින් ඒ වොයිස් රෙකෝඩ් එකේ තියෙනවා සෙනී ඉන්සේන් මට යම් කතන්දර ටිකක් කියනවා. ඉතින් මට ඔක ඇහුණා. සෝ මම යාට මගේ රැප් එකේ මම එයාගේ නම පාවිච්චි කරා. එයා මෙහෙම මම අහලා තියෙනවා සෙනී ඉන්සේන් මට මෙහෙම සෙනී නම් මට හැංගිලා ඩිස් කළා. මට ඩිරෙක්ට් ඩිස් කරේ නෑනේ. මම ඇහුවා අර වොයිස් රෙකෝඩ් එකෙන් තමයි එයාගේ වොයිස් රෙකෝඩ් එකෙන් තමයි ඇහුනේ. එයා මට ඒ වගේ කියන වචන ටික. ඉතින් මම ඒකයි කියන්නේ මම දන්නවා සෙනී නම් කළ හැංගියේ කල් ඩිස් ඒත් කියලා. හරිද? එතකොට ඊට පස්සේ ඒකට තමයි සෙනී ඉන්සේන් මට මේ බාර් එකට තමයි සෙනී ඉන්සේන් මට ෆුල් ඩිස් එකක් ගන්න. ෆුල් ඩිරෙක්ට් ඩිස් එකක් කරන්නේ. ඉතින් මම හිතුවා මම ඒ රැප් දෙකම අරගන්නවා කියලා. සෙනීගේ රැප් එකයි මගේ රැප් එකයි අරගත්තා. මං ගාව තියෙන ලිරික්ස් මම හිතුවා ඒ ලිරික්ස් බ්‍රේක් ඩවුන් කරන්න. ඒ කියන්නේ බ්‍රේක් ඩවුන් කරන්න කියන්නේ මම එයා කරපු ඩිස් එක සහ මගේ රිප්ලයි ඩිස් එක. ඒ කියන්නේ මොකද මේ මම දැක්ක ගොඩක් කට්ටිය කියනවා මම කරලා තියෙන රිප්ලයි ඩිස් එකක් නෙමෙයි කියලා. ඒ කියන්නේ මට හිතෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ මම සෙනී ඉන්සේන්ව මේ ඉවර කරයි කියලා කියනවා. ඒගොල්ලෝ එහෙම කියන කට්ටිය බලාපොරොත්තු වෙලා තින්නේ මේ මම ෆුල් අර ඇග්‍රෙසිව් වෙලා මම හાર્ඩ් ඩිස් එකක් ගහලා සෙනී ඉන්සේන්ගේ කරියර් එක එන්ඩ් කරයි කියලා තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තින්නේ. ඒක ඇසිනේ මේ ඇත්තටම එහෙම ඒ විදිහටම රිප්ලයි කරන්න ඕනේ නැහැ. කියන්නේ එයා සෙනී ඉන්සේන් මට ඇග්‍රෙසිව් ඩිස් එකක් කරා කියලා. ඇත්තටම මමත් ඇග්‍රෙසිව් ඩිස් එකක් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මට තියෙන ඇත්ත ෆීලිං එක මම ඉතින් එළියට දාන්න මට නිකන් බොරුවට කේන්ති අරගෙන එහෙම නිකන් මරනවා එහෙම කියලා මට එහෙම කරන්න ඕනේ නැහැ. මොකද ඒ කියන්නේ මම ඇත්තටම මම පොඩ්ඩක් දැන් හිතනවා මොකද මම කලින් ඒ විදිහට ඩිරෙක්ට් ඩිස් එකක් කරා ලංකාවේ රැප් කරපු ක්‍රූ එකකට. ඉතින් අර ඊට පස්සේ ඩිස් එකෙන් පස්සේ ඒගොල්ලොන්ට වෙච්ච ඩැමේජ් එක දැකලා සහ ඒ කියන්නේ ඒගොල්ලොන්ට මානසිකව සහ වෙච්ච ඩැමේජ් ඒ කියන්නේ ඒගොල්ලෝගේ කරියර් එකට වෙච්ච ඩැමේජ් එක දැක්ක හින්දා මම පොඩ්ඩක් ඇත්තටම මට එච්චර ඒ විදිහට මට එහෙම මිනිස්සෙක්ට එහෙම කරන්න අවස්ථාවක් නැහැ. ඒ හින්දා මම පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරනවා දැන් මම ඩිස් කරන්න ඉස්සෙල්ලා. ඉතින් ඔය ඔහොම කියන්නේ ඒ කියන්නේ මේක සරල වැඩි කියලා කියන කට්ටිය බලාපොරොත්තු වෙලා තින්නේ මම සෙනී ඉන්සේන්ගේ කරියර් එක එන්ඩ් කරන්න තරම් සරල ඩිස් එකක් ගායි කියලා නම් ඉතින් කනගාටුයි ඒක නේ. හරි බබල් මොකද්ද කතන්දරේ කියලා. හරි මෙහෙමයි සීන් එක. එතකොට සෙනී ඉන්සේන් එයාගේ රැප් එක පටන් ගන්න තියෙනවා. පිරිමි නෙමෙයි උඹලා ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු. ඒ බාස් දෙක එයා කියන්නේ එයා මට කියලා තියෙනවා අපි ගෑනුන්ගෙන් ගන්නේ කොන්ද පනත් නෑලු කියලා. එතකොට ඒ බාස් දෙකට තමයි මම රිප්ලයි කරලා තියෙන්නේ. ඒකට තමයි මම රිප්ලයි කරලා තියෙන්නේ. මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි සහ ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියන එකට තමයි මම ගොඩක්ම මේන් කළා. මගේ කෝරස් එකේ මම ගහලා තින්නේ. දැන් කට්ටිය කියනවා මම මගේ මම් ප්‍රජාතකයේ කිව්වා කියලා. ඇත්තට මම් ප්‍රජාතකයේ කීමක් නෙමෙයි එතන වෙලා තියෙන්නේ. එයා මට ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියලා තියෙන තැනට තමයි මම මගේ ෆැක්ට්ස් දෙන්නේ. ඒ කියන්නේ මම තමයි රැපර් ලංකාවේ මිල අධිකම. ඒ කියන්නේ මම තමා ෂෝ එකකට යන වැඩිපුරම ගණන් ගන්න ෆීචරින් එකට වැඩිපුරම ගණන් ගන්න. ඒතකොට මම තමා මිල අධිකම රැපර්. ඒතකොට මම මගේ මියුසික් තියෙනවා ප්ලැට්ෆෝම්ස් වල සහ මම ෂෝස් වලට යනවා සහ ඒ වගේ. එතකොට මම ඒ පැත්ත තමයි පෙන්නලා තින්නේ. මම හම්බ කරනවා මාසෙට මෙන්න මේ ගණන් වලින්. එතකොට මම ඒක කියලා තින්නේ මම සැනීට පෙන්නලා තින්නේ ඔයා කියන පොයින්ට් එක වැරදි කියලා. ඒ කියන්නේ එයා කියනවා ගෑනුන්ගෙන් කන්නේ උඹලා කොන්ද පනත් නෑලු කියලා. වැරදිනේ. මොකද මම හම්බ කරනවා මාසෙට ඒ ගණන් වලින්. එතකොට මම යට කියලා තින්නේ මගේ පිරිමිකම මගේ ගෑණි කියලා දෙවි. සහ මම මේ ගණක් හම්බ කරනවා. එතකොට ෆෝල්ස් ඇකියුසේෂන් එකක් වෙලා තින්නේ. මම මේක පැහැදිලි කරලා තින්නේ යාට. එයාගේ බාස් දෙකට මගේ බාස් මන් දීලා තින්නේ. එහෙම නැතුව මම මම හම්බ කරනවා මෙච්චරක්. මෙන්න මේක තමයි සීන් එක. මම මෙහෙම ඉන්නේ මම එහෙම මට ෆ්ලෙක්ස් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම එහෙම ෆ්ලෙක්ස් කරනවා නම් මට මීට අවුරුදු 2කමාරකට විතර කලින් ඉඳන් ෆ්ලෙක්ස් කරන්න තිබ්බා. මොකද මම මීට අවුරුදු 2කමාරක විතර ඉඳන් මේ වගේ ලයිෆ් එකක් තමයි ගත කරන්නේ. ඒ කියන්නේ ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ කවුරුත් දැකලා නැහැ නේ මම මේ විදිහට මගේ රැප් එකවත් මේ අවුරුදු 2කමාර ඇතුළත මම මේ විදිහට ෆ්ලෙක්ස් කරනවා දැකලා නැහැ. ඉතින් එහෙම කරලා නැත්තේ මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැති හින්දා. නමුත් මෙතනදී මෙයා මේ විදිහට ඇකියුසේෂන් එක කරලා තියෙන හින්දා තමයි මම පෙන්නන්නේ නැහැ. මෙන්න මේක ඇසින්නේ. මෙන්න මෙච්චර ගණක් මෙන්න මෙහෙම හම්බ කරනවා කියලා. ඒතකොට අවසාන වශයෙන් කුඩුව අතරලත් නෑලු.
මොන කැටයම් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑලු. ඉතින් එතකොට එයා මට කියනවා ඒ විදිහට මගේ එයාට මගේ අඩුපාඩුවක් විදිහට දැකලා තින්නේ ඒක. ඉතින් මගේ අඩුපාඩුව තිබ්බනම් මම ඒක එම්බ්‍රේස් කරනවා. එතන මම මේ අඩුපාඩුව එම්බ්‍රේස් කළා මම යාට කියනවා එයා කරලා තියෙන දේවල්. ඒ කියන්නේ යාමට කුඩක් කියලා කියනවා. යාමට කුඩ්ඩ කියලා කියනවා. එතකොට මම යාට පෙන්නනවා මෙන්න මෙහෙම තමයි කුඩ්ඩ ඉන්නේ. මේ තියෙන කුඩ්ඩ කරලා තියෙන දේවල්. ඒ කියන්නේ මොනවද කුඩ්ඩ කරලා තියෙන්නේ? කුඩ්ඩ කරලා තියෙනවා ලංකාවේ රැප් සෙල්ලම හොල්ලලා තියෙනවා. කුඩ්ඩ මාසෙට මෙන්න මෙච්චර ගණක් හොයනවා. හරිද? කුඩ්ඩ ඉන්නේ ඩුබායි වල. ඒ වගේ ඒ කියන්නේ කුඩ්ඩ ගෙවන ජීවිතය. ඒ කුඩ්ඩ කියන ජීවිතේ මම මෙතන පැහැදිලි කරලා තියෙනවා. හරිද? හරි මේක පර්සනල් නෑ හරිද? හරි. එතකොට එයා කියන මොන කැටයම් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑලු. ඉතින් මම ඒ රියල් වෙන්නේ නෑ කියන එකට තමයි මම උත්තරේ දීලා තින්නේ. එතනින් එහාට මොකද්ද රියල් වෙන්න තියෙන්නේ? එතනින් එහාට මොකද්ද රියල් වෙන්න තියෙන්නේ? කියන්නේ මම මුකුත් වහලා නැත්තම් එච්චරයි නේද? හරි. what up g කියලා එයා ඊළඟ බාග පටන් ගන්න තියෙනවා what up g කාටත් පොදු නීති වගන්ති. ඉතින් එයාම මට කියලා මම රියල් වෙන්නේ නෑ කියලා. එයා කියලා තියෙනවා what up g what up gangster කියලා. what up g උඹට කියලා නෑ මම විශේෂ එකයි කාටත් දෙකක් දී. ඕකේ. සල්ලි කෙල්ල සූස්ති මුම් බොරුවේ ප්‍රතිමූර්ති අනවශ්‍ය ප්‍රශ්න නොදා ගැනීමයි උඹට යෝගී. ඉතින් එතකොට මම අනවශ්‍ය ප්‍රශ්නයක් දාගත්තා කියලා එයා අදහස් කරලා තියෙනවා. මම හිතන්නේ මම එයා කරපු දෙයක් ඇත්ත දෙයක්. ඒ කියන්නේ ඇත්තටම එයා මෙහෙම මට ඇඟිල්ල ඩිස් කරා. ඉතින් මම ඒක පබ්ලික්ලි කියපු එක තමයි එයා කියන්නේ. ඒක ප්‍රශ්න නොදා ගැනීම තමයි යෝගී. මම හිතන්නේ එහෙම තමයි. ඊට සනෝ ට්‍රැක් ද ස්මෝක් උඹට කුඩ්ඩෙක් නෙමෙයි එස්කෝබා. පොඩි වැල්ලිට කියපන් උඹ ගින්නේ කියලා පාඩු වෙනවා. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ එයා මගෙන් අහනවා ට්‍රැක් ද ස්මෝක් උඹට කුඩ්ඩෙක් නෙමෙයි එස්කෝබා. පොඩි වැල්ලිට කියපන් උඹට උඹ ඉන්නේ කියලා පාඩු වෙනවා. දැන් මෙතනදී මම තමයි යාගේ නේම් කෝල් කරේ. හැබැයි යා මෙතනදී මගේ මල්ලිගේ නමත් තියෙන එස්කෝබා කියන මගේ මල්ලිගේ ට්‍රැක් එක. ඒතකොට ඉතින් යා එස්කෝබා එතනට භාවිතා කරාම ඒතකොට අපිට හිතා ගන්න පුළුවන් මෙයා මේ බැල්ලි කියලා තියෙන මල්ලිට කියලා. හරිද? එතකොට ඒක තමයි මම කියන්නේ. උඹ ඔය බැල්ලි කියන උඹේ ඔය බැල්ලි කියන එක මගේ මල්ලි. උට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි. අපි කියම ගාන අපි හොයනවා සල්ලි තොපි වගේ ඉන්නේ නෑ. ගෙදරට ගල්වි. ඒක මම දාන්නේ මෙන්න මේ බාස් වලට. එයා කියලා තියෙන පොඩි බැල්ලක් කියපන් පාඩුනකෝ. හරිද? එතකොට එතනත් මම මෙන්ෂන් කරලා තියෙනවා අපි සල්ලි හොයනවා කියලා. මොකද මෙයා මෙතනදී කියලා තියෙන්නේ ගෑනුන්ගෙන් කන්නේ උඹලා කියලා. දැන් මට නෙමෙයි උඹලා කියලා. එතකොට මල්ලිවත් සම්බන්ධ කරගෙන තියෙනවා එතනට. ඉතින් මම මේක කියන්නේ අපි හොයනවා සල්ලි. මොකද අපේ මල්ලිත් ගේමක් ගන්න එක හැමෝම දන්නවා. ඒ කියන්නේ දැන් ෂෝස් දෙකක් කරා මේ ළඟදී. මල්ලි ගේමක් ගන්නවා පැහැදිලි ගේමක්. ඉතින් එතකොට මේ ඒක තමයි මම මෙන්ෂන් කරලා අපි හොයනවා සල්ලි කියලා. ඉතින් එයා අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ඕනේ. නේද? මම දන්නා ඉතින් එහෙම නැතුව කොහොමද මම උත්තර දෙන්නේ කියලා. දැන් කට්ටිය කියනවා මම ෆ්ලෙක්ස් කරනවා කියලා. ඉතින් ෆ්ලෙක්ස් කරන්නේ නැතුව කොහොමද මම උත්තර දෙන්නේ දෙන්න. හරිද? එතකොට එයා මෙතෙන් දරන් තිනවා උඹ දාපන් හින්දි ඩුබායි ඔටුවන්ට මගෙන් ශුද්ධ සිංහලෙන් මොනා දහ ගන්න ඕන උතුමන්ට. එතකොට දැන් මට මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ඔබ දාපන් හින්දි ඩුබායි ඔටුවන්ට කියලා කියන්නේ කියලා. ඇයි ඔටුවන්ට? ඒ කියන්නේ ඔටුවන්ට මොකද ඔටුවන්ට? ඉතින් මට හිතුණා ඉතින් ඩුබායි කියන එකත් සම්බන්ධ කරලා තියෙන ඉඳ ඔටුවන්ට කියලා සම්බන්ධ කරලා තියෙන මට හිතුණා එතන පොඩ හරි වෛරයක් තියෙනවා කියන එක. ඒක තමයි මම කියන්නේ සමහරුන්ට වගේ සමහරෙක්ට වගේ මම ඉදි ඩුබායි උඹටත් දුකයි. ඒ බාස් මම මෙන්ෂන් ඒ බාස් මම දාලා තින්නේ. ඒ සීන් එක. උඹේ කතාව වලින් පේන්නේ මම ඉදි ඩුබායි සමහරෙකුට වගේ උඹටත් දුකයි. ඉරිසියා කම උඹේ චරිතේ බොකයි ටවුකයි මම උඹට දෙන්න එක ටොක්කයි. ඉතින් මම ඉතින් එතනදී මට හිතුනේ මට එන හිතා ගන්න දෙයක් නැහැ. මොකද හින්දි ඩුබායි ඔටුවන්ට කියලා කියන්නේ මම හිතන්නේ මට හිතුනේ නිකන් ඉතින් ඇයි එහෙම කියන්නේ. වෙන දෙයක් ඔලුවට ආවේ නැහැ මට හිතුනේ ඉතින් ඉරිසියාව වගේ දෙයක් දමන් දා. මම මේක කියන්නේ මට හිතෙනේ. ඒක ඇසින් උඹ කියන දේ මට පේන්නේ. ඔයා කියන දේවල් වලින් මට පේන්නේ මම ඩුබායි ඉන්න එකට ඔයාට දුකයි කියලා. ඒක තමයි මෙතනදී කියන්නේ. හරි. එතකොට එයා කියන මොන පෙටියත් එකයි පෙටිය අතහැරපු පර කුකුලන්ට. එතකොට ඒකට මගේ බාරක තමයි ගාලා තියෙන්නේ මම. සුපිරි දඩයමක් නේ. සුපිරි දඩයමක් කුකුලන්. සුපිරි ගොදුරක් කුසන්ට සුපිරි ගොදුරක් පර කුකුලන්. කියලා තියෙන්නේ ඒ බාරකට. හරිද? එතකොට එයා කියනවා මගේ ගමන ස්වෛරී ඒකයි දැන් උඹලා වෛරී. උඹේ සටන ගැරඩි සයිලි. දැන් මෙයා මෙතනදි කියනවා එයාගේ ගමන ස්වෛරී ඒකයි දැන් අපි වෛරී කියලා. ඇත්තටම ඉතින් අර එහෙම වෛරීකමක් තිබ්බනම් මම ওই විදිහට නෙමෙයි මගේ ඩිස් එක ගන්නෙ. නේ? ඒ කියන්නේ එහෙම වෛරයක් තිබ්බනම් ඒ විදිහට නෙමෙයි ඩිස් එක ගන්නෙ.
සහ මම දැනුවත් වෛරය කියන එක මේගේ සෙල්ලමට ගෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ වෛරයක් තියෙනවා නම් මම සෙල්ලම ඇතුළේදී ඒක පිරිමහන්නේ නැහැ. ඒක මම පාරදී විසඳ ගන්නවා. ඒක නම් මම දැනුවත්. මේ ගේම් එකට ඒක ගේන්නේ නැහැ කියලා. ඉතින් ඒතකොට මම ඒ හින්දා තමයි මම ඒක ගෙනාවේ නැත්තේ ගේම් එක ඇතුළට. එහෙනම් වෛරයක් තියෙනවා නම් ඒක එළියදී අපිට පිරිමහ ගන්න පුළුවන්. හරිද? එතකොට යා කියනවා යමන් මරුණු තැනට උඹව දාලා ආයෙත් වහන වලට පවට දෙපන් ලාභي උඹට දැන් නැවත ඉපදෙන්න බැරි වෙන්නේ කියලා. ඒ බාර් එකට තමයි මම ගියා. යා කියනවා දැන් අර ආයෙත් මැරිච්ච තැනට මම හිතන්නේ ඔය මැරලා ඉපදුනා ට්‍රැක් එක ගැන තමයි මෙන්ෂන් කරන්නේ. මම හිතුවේ. එතකොට ඒ මැරලා ඉපදුනා ට්‍රැක් එක අතන මමත් අදහස් කරේ ඒ හිටපු එක්කෙනා නෙමෙයි දැන් වෙන කෙනෙක් ඉන්නේ කියලා. හැබැයි දැන් මේ වෙද්දි දැන් ඒ කියන්නේ මැරලා ඉපදුනා ට්‍රැක් එක දාලා දැන් සෑහෙන කාලයක් වෙනවා. එතකොට මම මගේ බාර් එකෙන් මම අදහස් කරන්නේ මේ වෙද්දි ඉන්නේ එයත් නෙමෙයි. ඒ කියන්නේ උඹ කියන ස්මෝකා මම වැළලුව පසුද්දා. ඒ කියන්නේ දැන් ඒ ආයේ කියන්නේ මැරලා ඉපදුනා එකෙන් පස්සේ ආපු ස්මෝකා ගැන. දැන් මේ ඉන්නේ එයා නෙමෙයි. එයාව මම වැළලුව පසුද්දා කියලා කියන එක තමයි සහ උඹ මාව අවුස්සා පසුතැවෙයි පසුදාම කියන එක මම අදහස් කරන්නේ එයා ඩිස් එක ගහලා ඊට පස්සේ දවසේම මම මගේ ඩිස් එක ගහපු ඉන්න. හරිද? මගේ රැප් එක රෙන්න අම්මා. මුලින්ම මේක අපි ඉවර කරලිමු. හරිද? එතකොට මෙයා කියනවා ආත්මයක් නැති උඹටයි ගැලපෙන්නේ ගෙසින්දු නදකින් කුණු ලේබින්දු හොඳ නෑ උඹට මේ ඊර්තු ඔටුන් දැම්මත් කර්මෙන් බේරෙන්න බෑ උඹට කියලා උඹ මෙල් ලිව්වේ. හරිද? එතකොට මම හිතන්නේ මෙයා මෙතන කියන්නේ මේ ගෙසින්දු කියලා මම හිතන්නේ අදහස් කරන්නේ කාමයේ ඕනේ කියන සින්දුව ගැන තමයි මෙයා කියන්නේ. ඒ බාර් එකට තමයි මම බාර් එක ගහලා තින්නේ. මගේ සින්දු කරන්න කලින් ਵਿਚාරය zani පොත් කියවලා එන්න සාමාන්‍ය දැනීම කියලා. ඒ කියන්නේ මොකද එයා මම හිතන්නේ ආයේ සින්දුවේ වීඩියෝ එක විතරයි බලලා තින්නේ. ඒ කියන්නේ ඒ සින්දුවේ මගේ රැප් එකේ මොනවද කියන්නේ කියලා එයා අවධානය දීලා නැහැ. හරිද? ඉතින් ඒතකොට මම එතෙන්දි කියන්නේ ඒ කියවලා එන්න කියලා මම අදහස් කරන්නේ ඒ රැප් එකේ තියෙන කතාව කියවුවා නම් එමේ එයා මේ විදිහ බාර එකක් දාන්නේ නැහැ. මම රැප් එකේ මොනවද කියන්නේ කියලා බැලුවා නම් එයා වීඩියෝ විතර බලලා ඉවර තමයි කරලා තින්නේ. මම අදහස් කරන්නේ මේක මේ මගේ රැප් එක පොඩ්ඩක් ලිරික්ස් බලන්න කියලා. හරිද? එතකොට ලියන්නේ සිහියෙන් මම මේ තත්ත්වෙට උට ගහන්න එනවා අයිසන්බර්ග්ගේ බ්ලූමෙත්. ඕකුන්ගේ වර්ගය මරනවා වචනින් හොයලා වර්ග මූලේ. ආයෙ නමතක නැහැ ආයෙත් අමතක වෙන එකක් නැහැ. මගේ නම කෙටුවාගේ මූණේ අධිරාජ්‍යන සුඹුන්. මම හිතන්නේ මේ අධිරාජ්‍යයින සුඹුන් කරන්නම් ළඟදීම කියලා කියන්නේ මේ. මෙයා ගොඩ මම හිතන්නේ මේ මගේ මට ඩිස් කරාට අපේ මල්ලිටත් සබ්ලි අන්නේව තමයි සබ්ටල් ඩිස් කියන්නේ අන්නේව තමයි. ඒ කියන්නේ සබ්ටලි තමයි එයා මට ඩිරෙක්ට් ඩිස් එක ගාන ගමන් අපේ මල්ලිට සබ්ලිමිනල් ඩිස් එකක් ගාලා තියෙනවා. හරි? එතකොට උන් මරාගත්තත් මෙහෙම ගොන්නුම් පිළිගන්නේ නැහැ ඇත්ත. මට ඒක තේරෙන්නේ නැහැ මොකක්ද කියන්නේ කියලා. උගේ දාසි එන්චයික් නෝන් එක මැති උත්තෝ මුද්දට කෑදර ගොලම් වගේ උඹ. අන්න ඒක තමයි බාර එක. හරිද? දැන් එයා කියන මේ මුද්දට කෑදර ගොලම් තමයි උඹ කියලා කියන්නේ. එතකොට මං හිතන්නේ එයා හිතාගෙන ඉන්නවා මේ ගොලම් කියලා කියන්නේ එයාගේ මුද්ද මගේ වස්තුව. ඒ වගේ එහෙම ගන්න කෙනෙක් නේ. ඉතින් එතකොට මේ ඇත්තටම එතනදී සැනීගේ පළවෙනි ඒ කියන්නේ එයාගේ මේන් ඇකියුසේෂන් එකම වැරදි. එයාගේ ට්‍රැක් එක නමත් ගොලම්නේ. ඉතින් එතකොට මට හිතෙන්නේ එයාගේ පළවෙනි මේන් ඇකියුසේෂන් එකම ෆෝල්ස්. මොකද මගේ ළඟ ඉන්න කට්ටිය, මගේ වටේ ඉන්න කට්ටිය ඒගොල්ලෝ හැමෝම දන්නවා මම අඳුරන කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්න කට්ටිය හැමෝම දන්නවා මේ ඔය කියන ක්වොලිටි මගේ නැහැ කියලා. ඉතින් එතකොට එයා ඒ විදිහට නමක් දාලා මට ස්මෝකියෝ ඩිස් කියලා ගැහුවම ඒක ෆේල් මුලදීම. මේ හැබැයි අවුලක් නැහැ. ඒක කියන්නේ කාතල්ලේකින් දා පොඩි සැපක් ගත්තා අපි. එහෙම එකක් තියෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ මම කියන්නේ ඩිස් එකක් කරනකොට මුලින්ම ඔයාගේ මේන් චෝදනාව ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඇත්තට මේ කියන්නේ ඇත්තටම එහෙමද කියලා නේ. එතකොට ඒක නැති වුණොත් එහෙම මුලදීම ෆේල් වෙනවා. හරිද? එතකොට